ඇත්තටම අද අපිට සතුටින් කියන්න පුළුවන් පරම්පරාවෙන් එන ලිංගික බෙලහීනතාවයක් ඇරුණාම අපිට තියෙන අනිත් හැම අසනීපකින්ම එන අතුරු ආබාධයක් විදිහට ආපු ලිංගික දුර්වලතාවයක් සුව කරන්න පුළුවන් අපිට ආයුර්වේදීය කිසිම ගැටලුවක් නැතුව කිසිම බයවීමක් නැතුව අපිට ආයුර්වේදීය ස්ථීරම විසඳුමක් විදිහට ස්ථීරවම ලිංගික දුර්වලතාවය නිට්ටාවටම සුව කරගන්න පුළුවන් හොඳ ආයුර්වේදීය ප්‍රතිකාර ආයුර්වේදීය බෙහෙත් අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිකාර ඉතාමත් හොඳ ප්‍රතිකාර තියෙනවා. දැන් අපි අර හඳුනාගත් ලිංගික ගැටලු. දැන් අපේ අයට මේක ඇත්තටම ගැටලුවක් නෙමෙයි. මොකද ඒකට විසඳුමක් තියෙන නිසා. ආයුර්වේදයේ ඔබතුමීලා මේකට හොඳ ආකාර නියම පිළිතුරක් ලබා දීලා තියෙනවා මේ plant boost කාමශක්ති රසායන කියන දේ. සමහර වෙලාවල් වලට මේගොල්ලෝ මේවා ඉල්ලන්න ලැජ්ජ වෙන්න පුළුවන්, ගන්න ලැජ්ජ වෙන්න පුළුවන්. කිසිම ලැජ්ජාවක් නැතුව Tamanට මේ වගේ රෝගී තත්ත්වයක් තියෙන වෛද්‍යවරයෙක් හමු වෙලා මේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ ලිංගික ගැටලුවක් තිබේ නම් කාමශක්ති රසායනය කොහොමද වැදගත් වෙන්නේ? ඒකෙන් කොහොමද අපි සුව කරගන්න පුළුවන් වෙන්නේ? ඔව් කාමශක්ති රසායනය තුලින් ඇත්තටම ඔය දැන් අපි කතා කරපු හැම දෙයකම අපිට විසඳුමක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද මම මුලින් සඳහන් කරා අපේ පාරම්පරික අපේ ආදි කාලේ අපේ ආච්චිලා සීයලා කාලේ මුතු මිත්තලා කාලේ අපිට මේ වගේ ලිංගික ගැටලු තිබ්බේ නැහැ. ඉතින් මොකද ඒක හොඳ දරුවෝ හදලා හොඳ ආයු කාලයකුත් අරගෙන හොඳ ලස්සන ෆැමිලි ලයිෆ් ගෙවපු අය තමයි ඉන්නේ. හොඳ දරුවෝ ලොකු ප්‍රමාණයක් හදලා මොකද ඔය ලිංගික ගැටලු ලිංගික බෙලහීනතාවයේ තියෙන දරුවෝ පිට එතනදී දරුවෝ හැදීමටත් අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි අපෙත් පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකට අනුව තමයි plant boost කාමශක්ති රසායනය අපි නිර්මාණය කරේ. මේකෙදී අපි අර මුලින් කතා කරා විදිහට මේකේ ධාතු වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේකෙදී කාලය රඳවා ගන්න පුළුවන් ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදී ලිංගේන්ද්‍රියට සැපේන රුධිර ප්‍රමාණය නිසියාකාරව සපේ ගන්න පුළුවන් ශක්තිය මේකෙදී ලබා ගන්න පුළුවන්. මේකෙදී ප්‍රමාණය වර්ධනය කර ගන්න පුළුවන්. කියන්නේ මේකෙදී මාංශ පේශී වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වගේම කාලය වැඩිපුර කියන්නේ දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ හැමෝටම තියෙන ගැටලුවක් තමයි කාලය මදිකම. ඒ කියන්නේ කාලය මදිකම කියන එකේ තේරුම තමයි ක්ෂණික මෝචනය කියන එක. හැමෝටම තියෙන ලොකුම දැන් අද සමාජ 130ක් අපි ගන්න එකල 130කට වගේ ප්‍රමාණයකට ක්ෂණික මෝචනය කියන එක තියෙනවා. ඒ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. නමුත් මේක සමාජෙ කියන්නේ අර කිව්වා වගේ ඇත්තටම මේක කෙනෙක්ට ලැජ්ජයි ගිහිලා සමාජයෙන් මේක ඉල්ලන්න ලැජ්ජයි. ඊට පස්සේ අපිට නමක් හැදෙයි. මේක මේ අපි දුර්වල කෙනෙක් කියලා හිතයි නෑ. මේක සාමාන්‍ය අපි හැමෝටම තියෙන අසනීපයක්. ඒ වගේ අසනීප වලට මේක අපි හිතනවනේ මේ අපි ට්‍රීට්මන්ට් කරනවා. මේකදී අපි මේක හරියාකාරව ට්‍රීට්මන්ට් එකක් කරොත් මේකත් අපිට සුව කරගන්න පුළුවන්. ඒ විදිහට හිතලා අපිට මේ ආයුර්වේදීය අපිට තියෙන දිව්‍ය ඖෂධ වගේ තියෙන ආයුර්වේදීය ප්‍රතිකාර මගින් නිට්ටාටම සුව කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි අපි මේ කාමශක්ති රසායනය අපි නිෂ්පාදනය කරන්න අපි තීරණය කරේ. මේ වෙනකොටත් අපේ මේ නිෂ්පාදනය මේ වෙනකොටත් අපි අතරම අපෙන් ගන්න අය මේ වෙනකොටත් හොඳ ප්‍රතිඵල අරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝගේ පෞල් ජීවිත ලස්සනට සාර්ථකව ගෙනියන්න පුළුවන් විදිහට මේ මගින් අපි ඒ කියන අසනීප සුව කරගෙන සාර්ථක ෆැමිලි ලයිෆ් ගෙවන අය ඉන්නවා මේ වෙනකොටත් අපි. එතකොට දැන් මේක ගත්ත කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකෙන් කොහොමද අපි පාවිච්චි කරන්නේ? දැන් කෑමට පසුවද නැත්නම් පෙරද දවසට කී වතාවක් අපි මේක පාවිච්චි කරනවද කියලා හිම ගැටලුවක් ඇති වෙනකොටත් මේක සඳහන් කළේ. ඔව් මේක රාත්‍රියට කෑමෙන් පස්සේ විනාඩි 20කට විතර පස්සේ මේකෙන් පොඩි ප්‍රමාණයක් ඒ කියන්නේ මේකෙන් ඇත්තටම කියනවනම් කඩලට එක වගේ ප්‍රමාණයක් කිරිත් එක්ක මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් කිරි බොන්න අකමැති කෙනෙක් ඉන්නවනම් සාමාන්‍ය වතුරත් එක්ක උනම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක බොටල් එකක් විදිහට තියෙනවා. ඒ වගේම තමයි ඒකේ පොඩි පැක් එකක් විදිහටත් තියෙනවා. මොකද අපිට අපේ ගන්න කෙනෙක්ට අපිට පහසු වෙන විදිහට මේක අපි පැක් එකක් විදිහටත් නිෂ්පාදනය කරලා තියෙනවා. ඔබතුමිය මුලින්ම සඳහන් කරා මේ වැරදි ලිංගික චර්යා රටාවන් නිසා කියන දේ. සමහර වෙලාවල් වලට අපේ තරුණයන් පුරුදු වෙලා තියෙන දෙයක් තමයි මේ සංවින්දනය කියන තැනදී ඒක අපි ලැජ්ජා විය යුතු කාරණා නෙමෙයි ඕනෑම මේ නිරෝගිමත් පුද්ගලයෙකුට ඇති වෙන හැඟීම් ඒක පිට කරගන්න ක්‍රමවේදයක්. නමුත් මේකට ඇබ්බැහි වීමෙන් පස්සේ විවාහ ජීවිතය ඇතුළු වුණාට පස්සේ තම සහකාරිය තම බිරිය මේ සතුටු කරනවා වෙනුවට ඔහු ඒකටම තව දුරටත් ඇබ්බැහි වෙනවා. සමහර වෙලාවල් වලදී මේ නිසාම මේ තමන්ට විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන මේ අවස්ථාවල් තියෙනවා.
ඒ හේතුව නිසා සමහර වෙලාවට අර අප්‍රාණිකත ශනික මෝචනය ඇති වෙනවා කියලා කතාවක් තියෙනවා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද? ඔව් ඕක මම හිතන්නේ හොඳම ප්‍රශ්නයක් ඇහුවේ හොඳම මාතෘකාවක්. මොකද ඔය ස්වයං ඉන්ධනය කියන එක අපේ මනෝ උපදේශක විදියට අපි කවදාකවත් ඒක අනුමත නොකරන දෙයක් නෙවෙයි. අනුමතයි. ඒක තමයි ඒක අනුමතයි. හැබැයි ඒක ඇබ්බැහි වීමක් වෙන්න හොඳ නැහැ. සාමාන්‍ය නිරෝගී පුජ්‍යලයක් හෝ ගර්ල් කෙනෙක් හෝ බොයි කෙනෙක් හෝ ඕනම කෙනෙක්ට සංඉන්දනය අපිට කරන්න පුළුවන්. සංඉන්දනය යදෙන්න පුළුවන්. හැබැයි හැමදේම ඕනකට වැඩියම ඕන් නැහැ කියලා කියනවා. දැන් අපිට සමහර අයට තියෙනවා අපිට ඒකත් අපිට එන ප්‍රශ්නයක්. අපිට පෞල් උපදේශන වලට එන ප්‍රශ්නයක් තමයි හස්බන්ඩ් අර මුලින් කිව්වා වගේ හස්බන්ඩ් ඉන්නවා වයිෆ් විශේෂයෙන් හස්බන්ඩ්ලා වයිෆ් ඉද්දි සංඉන්දනය කරනවා. එතකොට ආයේ වයිෆ් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැති ගානට ඒක එහෙම කරනවා. එහෙම කරන්නේ නැතුව අපි නිරෝගී පුද්ගලයෙක් නම් සාමාන්‍ය ස්වයං වින්දනය කරන කෙනෙක් ඒකට ඇබ්බැහි වෙන්නේ නැතුව ස්වයං වින්දනය කරන්නේ නැතුව තමන්ගේ වයිෆ් එක්ක ඒ ලිංගික ක්‍රියාවලිය යෙදෙනවා නම් මම හිතනවා එතකොට අපිට ඕනම කෙනෙක්ට එතකොට අර කාලය අපිට හදාගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මොකද ස්වයං වින්දනය අපි උදේ කරොත් ආයේ හවසත් කෙනෙක්ට අපිට එතකොට බිනිදත් එක්කත් ඉන්න කාලේ එතකොට තමයි අපි හිතන්නේ අපිට බැරි වෙනවා ප්‍රාණවත් නොවෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් සහ එහෙම කරන්න පුළුවන් නිරෝගීමත් කෙනෙක් නම් ස්වයං කියන එක ගැටලුවක් නැහැ. හැබැයි ඒක පෞල් ජීවිතයකට ගැටලුවක් නොවන විදිහට ස්වයං කරන එක කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒක අද සමාජයේ තියෙන රෝගات එක්ක බැලුවාම ඒක අපි සමාජයේ අනුමත කරලා තියෙන දෙයක් ස්වයං කියන එක. මොකද ඒක කිසිම අපිට අසනීපයක් ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව ලිංගික ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට අනුමත කරලා තියෙනවා. හැබැයි ඒකත් කළ යුතු දෙයක් විදිහක් තියෙනවා. පිරිසිදුව සහ ඒක කරන ඒකත් උපදේශනයක් ඇතුව කරනවා නම් හොඳයි කියන එක තමයි කියන්නේ. ඒ හැමදේටම මනෝ උපදේශනයක් ගන්න දැන් ස්වයං අවශ්‍ය නැහැනේ. තමන්ට සාර්ථක පෞල් ජීවිතයක් තියෙනවනම් අපි ඒ දේවල් තේරුම් ගන්න ඕනේ. මොකද ස්වයං අවශ්‍ය වෙන්නේ අපිට සහකාරයෙක් හෝ සහකාරියක් නැතිනම් සහකාරියෙක් හෝ සහකාරියෙක් සිටිනවා නම් අපිට ස්වයං අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකත් අපි එකතු කරගන්න පුළුවන් අපේ ලස්සන සාර්ථක පෞල් ජීවිතයකට.